ඉතින් අපි දකින එක දෙයක් තමයි ලංකාවේ මිනිස්සු බණ භාවනා කරාට බුදුදහම ඇදෙව්වට කාට හරි මඩ ගහන්න තියෙනවනේ ඒකට උපරිම කැපවීම දෙනවා. ඉතින් අපි දැක්කා WhatsApp, YouTube හරහා, Facebook හරහා නොයෙක් YouTube නාලිකා වලින් මේ සිද්ධිය ලොකු සිද්ධියක් මවන්නට උත්සාහ කරා. ඉතින් මේක ඇත්තටම කැත වැඩ. මොකද ඉතින් අපි හැමදාමත් කියන එක දෙයක් තමයි මේක බෞද්ධ රට, මේක බෞද්ධ දේශයක්. නමුත් අපේ ලංකාවේ මිනිස්සු මොන භාවනා මොන බුදුදහම ඇදහිුවත් කාට හරි මඩ ගහන්න තියෙනවනම් ඒකට උපරිම කැපවීම කරනවා. ඉතින් අපි දැක්කා මේ සිද්ධිය ලොකු සිද්ධියක් මවන්නට මේ නාලන්දාවේ සිද්ධිය ජනතාවගේ පුදුම උනන්දුවක් තිබුණා. ඉතින් හැමෝම ෆොටෝ ෂෙයා කරා Facebook, WhatsApp, YouTube හරහා සියලුම තාක්ෂණික මෙවලම් පාවිච්චි කළා මේ සිද්ධිය ලොකු සිද්ධියක් මවන්නට උත්සාහ කරා. ඒක තමයි අපේ ලංකාවේ මිනිසුන්ගේ වෙනස. කාට හරි මඩ ගහන්න තියෙනවා නම් උපරිම කැපවීම දෙනවා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා. අපි දැක්කා නාලන්දා පාසල තුල ඇති වූ සිද්ධිය. මේ සිද්ධිය ගොඩක් ජනතාව සාමාන්‍ය ජනතාව උත්සාහ කරේ මේ සිද්ධිය දැවැන්ත සිද්ධියක් ලෙස වාර්තා කිරීම. ඉතින් අපි දැක්කා නොයෙක් Facebook හරහා, නොයෙක් YouTube නාලිකා හරහා, WhatsApp හරහා මේ සිද්ධිය විවිධ ව්‍යාජ ෆොටෝ රාමු ෂෙයා වෙනවා. ඉතින් අපි මේ රට බෞද්ධ රට, මේක බෞද්ධ දේශයක්. නමුත් කාට හරි මඩ ගැහුවොත් Tamanට මේ මඩ එනවා කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් අපි මේ කට්ටියට මඩ ගැහුවට මේ වගේ Facebook, YouTube වලින් ෂෙයා කරාට අපිට මොනවද ලැබුණේ? අපිට කිසි දෙයක් ලැබුණේ අපිට හිස්කම විතරයි ලැබුණේ. අවසානයේ කිව්වේ මෙයයි. මේ රට බෞද්ධ රටක්, මේක බෞද්ධ දේශයක්. නමුත් කාට හරි අපි මඩ ගහන්න උත්සාහ නොකළ යුතුයි. ඉතින් මෙවැනි සිද්ධි ඉදිරියේදී මේ රට තුල නැවතත් ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී අපි කළ යුත්තේ මෙම සිද්ධි ජනප්‍රිය කිරීමට උත්සාහ කිරීම නොවේ. මේ සිද්ධි තේරුම් අරගෙන මේ සිද්ධිය निराකරණය කිරීමට කටයුතු කිරීම. ඉතින් අපි මේ කරපු සිද්ධි ක්‍රියාදාම තුලදී සිදුවේ මේ සිද්ධිය තවත් උඩුදිවීමයි. ඉතින් අපි ඉදිරියේදී හමු වෙමු. මම එක්ස්ටර්නල් YouTube නාලිකාවේ මාධ්‍යවේදී මිත්‍ර චීවන්ත.